කොහොමද ඔයාලට ඔන්න දැන් වෙලාව 11යි. දැන් දවල්ට උයන්න හදන්නේ. බලමු මම මොනවද උයන්නේ කියලා. එන්න මාත් එක්ක උයන්න යන්න දවල්ට. ඔන්න මේ පේනව නේද අඹ ගෙඩි දෙකක්. ඉතින් මම ඊයේ කඩේ ගිය වෙලාවේ දැක්කා අලුත් අඹ. ඒ කියන්නේ ටිකක් ඉදිල නැති අඹ ටිකක් හොඳ අමුයි. ඒ අඹ දැක්කා. ඉතින් මම දෙකක් ගෙනාවා. මේ උයන්න හදන්නේ. කපලා බලන්න ඕන කොහොම වෙයිද කියලා. බලමු මේ මම ඊට කලින් හොඳට සෝදලා බේකින් සෝඩා විනාගිරි දාලා හොඳට සෝදලා ගත්තා. ඉතින් ඒ අතරෙම ලුණු අමු මිරිස් කපලා ගත්තා. අමු මිරිස් කිව්වට රතු මිරිස් ඉතින් අපිට තියෙන්නේ. අර කොළ පාට අමු මිරිස් නැහැ මෙහෙ මට ගන්න. ඉතින් බලන්න අඹ ගෙඩිය නිකන් බාගෙට ඉදිලා වගේ. ඒ වුණත් කමන්නේ මම එක ගෙඩියක් ගත්ත එකක් ඉදෙන්න තියලා. මේ තියෙන්නේ පොල් තෙල්. පොල් තෙල් ඉතින් අපිට පාවිච්චි කරන්න වෙන්නේ මේ වගේ තමයි මෙහෙ. සුදු පාටට මිදිලා තියෙන්නේ. ඉතින් මම හැන්දක් අරගෙන මේ අපේ මැටි වළඳට දාලා චුට්ටක් රත් වෙනකොට ඒක හොඳට රත් වෙනවා. ඉතින් ඒකට ලුණු දාලා මේ වගේ ටෙම්පරාදු කරලා ගත්තා. 3-5 දාලා ගම්මිරිස් ටිකකුත් කුඩු කරලා ගත්තා. ඉතින් ඔය ඒ ටික හොඳට අර පාට එන්නත් ඕනනේ. ඒ නිසා මම චුට්ටක් බැදෙන්න දුන්නා. ඊට පස්සේ ඉතින් අඹ ටික දැම්මා. හොඳට මිදිලා නැහැ. නමුත් බාගෙට ඉදිලා. ඊට පස්සේ ඉතින් වතුර ටිකක් දාලා ලුණු චුට්ටකුත් දැම්මා. රම්පේ කරපිංච නම් ඉතින් මට හොයාගන්න නැහැ. ඉතින් මේ විදියට මං ඒකෙන් වහලා තැම්බෙන්න දුන්නා. ටික වෙලාවකින් බලද්දි මේ සුවඳයි මුළු ගෙදරම සුවඳයි 3-5. ඉතින් මේ තියෙන්නේ සීනි බෝතලේ. ඉතින් අපේ ගෙදර සීනි බෝතලේ මේ සීනි ගෙනල්ලා අවුරුදු කීයද කියලා මට මතක නැහැ. අවුරුදු 3ක් විතර මං හිතන්නේ කිලෝ එකක් ගෙනල්ලා මේ විදිහට තමයි. ඒක පාවිච්චි කරන්න බැරුව මං දැන් හොයලා ගත්තේ ඒ විදිහට තිබ්බේ. තව සීනි කිලෝ එකක් ගෙනල්ලා තිබ්බ කළු දුඹුරු පාට එක. ඒක නම් මොකක් හරි දෙකට මම පාවිච්චි කළා මට මතක නැහැ කවද්ද පාවිච්චි කරේ කියලා. ඒක නම් චුට්ටක් හොඳයි වගේ. ඉතින් සීනි නැතුව අඹ ව්‍යංජනේ හරියන්නේ නැහැ. ඒක රස නැහැ. ඉතින් සීනි මම වැඩි පාවිච්චි කරන්නෙම නැහැ. ඒකයි මේ ඔය ගෙනල්ලා තියෙනවා. ඒක අමතක වෙලාම තිබුණා. අද අඹ එකට ඕනිම නිසා මං චුට්ටක් දැම්මා. සීනි චුට්ටක් නැතුව අඹ එක රස නෑ. මන්ට හොඳට ඒක මගේ ඔළුවේ තියෙන ඔය රස. ඉතින් පරිප්පු ටිකකුත් වෙලා ගන්නවා. මේ තියෙන්නේ පාස්ලි කොළ. ඉතින් පාස්ලි කොළ දාලා සලාදයක් හදලා ගන්න තමයි හදන්නේ. මගේ ළඟ ගොඩක් දේවල් නැහැ සලාඩ් එකක් හදන්න. ඉතින් පාස්ලි කොළ කපලා කැරට් මේ විදිහට කපලා චූටියට. අනිත් මේ තියෙන්නේ අර වෙරළු වගේ ඒ ඔලිව් ගෙඩි. ඒ ටිකත් කපලා ගත්ත පෙති කපලා ඊට පස්සේ පොල් ටිකක් දැම්මා. ගම්මිරිස් කුඩු ටිකකුත් දාගන්නවා මම මේ විදිහට තලලා. චුට්ටක් සැරට මං ආසයි සැලඩ් එක. ඉතින් ඔලිව් ඔයිල් උත් දාලා දෙහි ටිකකුත් දාලා මේ විදිහට මම සැලඩ් එක හදලා ගත්තා. ඉතින් ඒ අතරෙදි පරිප්පු ටිකක් තැම්බුණා. මෙහෙම ඔන්න ඉතින් මං උයලා ඉවරයි. මේ තියෙන්නේ බුල්ගුර් රයිස් එක. බුල්ගුර් කියන බත් වර්ගය තමයි ඒ තියෙන්නේ. ඉතින් ඒකට කොහොමද මගේ අඹ ව්‍යංජනේ අම්මෝ මං හරි ආසාවෙන් ඉව්වේ. මොකද මං හරි ආසයි අඹ කන්න. ඉතින් ඔන්න හොඳට මිරිස් රහට තිබුණා. ඉතින් මට කන්න ලැබෙයිද දන්නේ නැහැ. මේ තමයි මගේ දවල් කෑම වේලා ආසාවෙන් ඉන්නවා. චූටියත් එක්ක තමයි චූටිය කෑ ගහනවා ඇහෙනව නේද? ඉතින් කොහොම හරි මම කෑවා. අද දවල්ට කෑම කන්න මං විතරයිනේ ඉන්නේ. ඉතින් මම ලංකාවේ විදියට මට ආස විදියට මං හදාගත්තා. ඉතුරු වෙච්ච ටික මේ වගේ භාජනවල දාලා ෆ්‍රිජ් එකේ තිබ්බා. මොකද මේම ඉව්වම ගෙදරම මුළු ගෙදරම සුවඳයි. ඒ නිසා ඉක්මනට මස් කරා කෑම ටික. ඊට පස්සේදී මම යනවා දුවත් එක්ක පොඩ්ඩක් ඇවිදින්න. ඇවිදලා එන ගමන් පොඩි දෙන්නවත් අරගෙන ගෙදර එන්න තමයි. ඉතින් අද දවස එච්චර අවුව තියෙන දවසක් නෙමෙයි. ඉරෙලිය නැහැ වැටෙන්නේ. මේ දවස් ටිකේම එහෙමයි. ඉතින් චුටක් සීතලයිත් වගේ. මේ තියෙන්නේ ප්‍රාර්ථනා මල්. දැන් අර කහ පාටට තිබ්බේව සුදු පාට වෙලා. මේ පොඩි අය නම් මේව කඩලා අරන් පිඹිනවා. එයා කියනවා ඒක පිඹලා ප්‍රාර්ථනාවක් හිතා ගන්න ඕනෙලු. එතකොට ඒක ඉෂ්ට වෙනවලු. ඉතින් ඔන්න තව ටිකක් මං ඇවිදගෙන යනවා. මේ ටිකේ අද තනකොළ කපනවා. ගඳයි චුට්ටක් අර පහුගිය ටිකේ වැස්සත් එක්කනේ. ඉතින් තනකොළ අර කපලා තනකොළ කැපුවම එන ගඳක් තියෙන්නේ. අන්නේ ගඳයි. වැඩි කවුරුත් ඇත්තෙත් නැහැ. ඒ තනකොළ කපන අය විතරයි මං හිතන්නේ ඉන්නේ. මේ ඈත පේනවා වාහනයක්. ඒගොල්ලෝ කපලා ඒව සුද්ධ කරනවා. මේ මොකද පහුගිය ටිකේ හොඳටම තනකොළ ටක් ගාලා හැදෙනවා. හැදිලා මේ
ඉතින් අර කැලේ වගේ තිබුණම ඇවිදින්න බෑනේ මිනිස්සුන්ට. ඒ නිසා ඒව සුද්ධ කරන මේ පේන ටික මේ සුද්ධ කළ නැති ටිකක් පේන්නේ. ඉතින් මම මේ ඔයාලට මේ ටික මෙහෙම පොඩියට පෙනුවට මම මේ වෙනකොට කිලෝමීටර් 2ක් විතර ඇවිදලා. මේක මේ ලොකු පාක් එකක්. ඇවිදින්න තියෙනවා ගොඩාක් ඉඩකඩ හරි ලස්සනයි. ඇවිදිද්දි ඉතින් හරීම හිතට නිදහසක් දැනෙනවා. මම ගොඩක් වෙලාවට මේ බබාලත් අරගෙන ඇවිදිනවා, තනියෙනුත් ඇවිදිනවා. මේ ගඟේ වතුර චුටක් වැඩි. මොකද පහුගිය දවස් ටිකේම අපිට වැස්සා. හොඳටම වැස්ස මේ අකුණු ගහ ගහ රැට එහෙම වැස්සා. ඉතින් අර දැන් ඔන්න මේ ගස්වල මල් තියෙන්නේ මෙහෙම කීපයක විතරයි. ගොඩක් ගස්වල මල් දැන් නෑ. ඒ වුණාට ඒ වෙනුවට කොළ තමයි දැන් තියෙන්නේ. ඉතින් මේ කොළ තව ටික දවසකින් ඔන්න මගේ චූටි කෙල්ල එයා නැගිටලා එයා නිදාගෙන හිටියේ. ගොඩාක් දුර ඇවිද්දා. එයා නිදාගෙන හිටියේ. දැන් තමයි අවදි වෙලා තියෙන්නේ. ඉතින් දැන් ඔන්න අපි යනවා දැන් 3ට කිට්ටුයි. අපි යනවා ඉස්කෝලේට නෙමෙයි මට කියවෙන්න මේ ඉස්කෝලේ කින්ඩර්ගාටන් එකට දුවයි පුතයි ගන්න. ඒ යන ගමන් මේ බලන්නකෝ. මෙයා ආවා අපි ළඟට. මං ඉතින් නතර කරලා බලාගෙන හිටියා. එයා මගේ ළඟට ඇවිල්ලා ආපහු යනවා මේ. මන් දන්නේ මොන කුරුල්ලෙක්ද කියලා නම්. මම මෙහි සත්තු වැඩි හඳුරන්නේ නැහැ. මේ බලන්නකෝ. මේ ගහට කියන නම මට මතක නැහැ. මේ ගෙඩි හැදිලා මේ වැටෙනවා. ඊට පස්සේ මේව කට්ටිය එකතු කරන් යනවා. මොකද ඔය සැරසිරි වලට ගන්නවා. මෙන්න මේවා. ඉතින් ඔන්න අපේ පොඩ්ඩු දෙන්නත් මං අරගෙන ගෙදර යන ගමන් මේ ඉන්නේ. මේ පේනවනේ දෙක්කෙනෙක් ඉක්මනටම යනවා. අනිත් එක්කෙනා මාත් එක්ක යනවා. ඕම තමයි පොඩි අයනේ නේද? ඔන්න ඉතින් මේ හැන්දෑවට අහස අපි බලන් හිටිය විදිහ. එහෙනම් ඉතින් අදට නවතිනවා. ආයෙත් වීඩියෝ එකකින් හමු වෙමු.